අයිබෝන් අද අපි සාකච්ඡා කරමු වාස්තු විද්‍යාවේ මූලිකාංග කිහිපයක්. ඔබගේ ශරීරයට ඇලී ඇති සම ඔබගේ ප්‍රථම සම වෙනවා. ඒ වගේම ඇඳුම් ඔබගේ දෙවන සම විදිහට අපි කතා කරනවා. ඒ ඇඳුම් තුලින් ඔබට ඔබගේ ශරීරයට හැඩයක් සහ ඔබගේ ශරීරයට ආරක්ෂාවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔබගේ තුන්වෙනි සම විදිහට අපි සලකන්නේ ඔබගේ නිවස. නිවහන තුලින් ඔබගේ ශරීරයත් ඇඳුම මේ සියල්ලටම ආරක්ෂාවක් සපයා දෙනවා. ඒ වගේම ඔබගේ ශරීරයේ මෙන්ම ආධ්‍යාත්මයට ඔබ ශක්තියක් ඇති කරලා දෙනවා. කොහොමද මේ ශක්තිය ඇති කරන්නේ නිවහනක් තුලින් කියන එක තමයි අපි මේ වාස්තු විද්‍යාවේ කතා කරන්නේ. ඒ වගේම ඔබ ඔබගේ ශරීරය නඩත්තු කරන්නේ කෙසේද? ඒ ආකාරයෙන්ම ඔබ ඔබගේ නිවසත් නඩත්තු කළ යුතුයි. ඇයි කියලා අහුවොත් ඔබගේ ශරීරය මෙන්ම නිවසටද ඇස් කන් නාස පිහිටලා තියෙනවා. වාස්තු විද්‍යාවේ කියනවා නිවසක දොර ජනෙල් සහ නිවසක අවකාශය පිරිසුදුවෙන් තියෙන්න ඕනේ. දොර ජනෙල් නිවැරදි ආකාරයෙන් තියෙන්න ඕනේ. මේ අපිට හඳුනා ගන්න පුළුවන් ඔබගේ ශරීරය ඔබ ඇස් කන් නාස පිරිසුදුවෙන් තබා ගන්නාseම නිවසටත් එසේමය. ඔබගේ නිවසේ දොර ජනෙල් නිවැරදි ස්ථානගත කරන්න ඕනේ. ඔබගේ නිවස අභ්‍යන්තරය පිරිසුදු තියා ගන්න ඕනේ. මේ තමයි වාස්තු විද්‍යාවේ මූලික කරුණු. නිවසක් තුල තියෙන්න ඕනේ ප්‍රධානම දේ පිරිසුදුකම. ඒ පිරිසුදුකම නැත්නම් නිවසක වාස්තු දෝෂ ඇති කරනවා. වාස්තු විද්‍යානුකූල නිවසක් වුණත් ඔබගේ නිවසේ පිරිසුදුභාවය නැත්නම් ඔබට ඒ වාස්තු විද්‍යානුකූල ප්‍රතිඵලදායක නොවන්න පුළුවන්. වාස්තු දෝෂ තිබුණොත් ඔබගේ නිවස ඔබ පිරිසුදුවෙන් තියා ගන්නවා නම් සවස් 6 වන විට ඔබ සුවඳ දුම් අල්ලනවා නම් පහන් පත්තු කරනවා නම් නිවසේ නිතරම සුවඳවත් කරනවා නම් ඔබගේ නිවසේ වාස්තු දෝෂ තිබුණොත් වාස්තු බලපෑම් ඇති කරන එක මදක් මෙල්ල වෙයි. ඔබ අවබෝධමත් කරගන්න. ඔබගේ නිවස පිරිසුදුවෙන් පවත්වා ගන්න. සෑමදාම සතුටින් සිටින්න. අද අපි සූක්ෂමයක් ගැන කියා දෙන්නම්. ඔබගේ නිවසේ ප්‍රධාන නිදන කාමරය නිවස දිශාව නොවෙන්න පුළුවන්. එය ගිනිකොන දිශාව වෙන්න පුළුවන්. නැත්නම් වයඹ දිශාව වෙන්න පුළුවන්. ඔබගේ නිවසේ ඊශාන දිශාව පිරිසුදු නොවී තියෙන්න පුළුවන්. මේ තුල ඔබට අත්දැකීමෙන් ලැබෙන්නේ නැති ඔබගේ පවුලේ සමගියට බාධා ඇති කරනවා. දරුවන්ගේ අධ්‍යාපනය අඩාල කරන්න හේතු කරලා තියෙනවා. මේ දේ නැති කරගන්න අපිට කරන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි අපගේ නිවසේ අපි නිතර දැල්වෙන පහනක් පත්තු කරන්න පුළුවන්. ඒ වගේම එය ඊශාන දිශාවේ පිහිටවන්න. තවත් දෙයක් ඔබගේ නිවසේ සවස 6න් පසු ඔබට පුළුවන් නම් සුවඳ දුම් අල්ලන්න. ඔබගේ නිවස වටා සුවඳ දුම් අල්ලන්න. වැඩි කාලයක් දැල්වෙන සුවඳ කූරක් ඔබගේ නිවසේ දමන්න. ඔබගේ නිදන කාමරේ සුවඳවත් කරගන්න. ඔබට මෙම ගැටලු තුලින් යම් අඩුවීමක් දැනෙන්න ගයි. ඔබ කර බලන්න. මේ අත්දැක බලන්න. වාස්තු විද්‍යාවේදී අපි කතා කරනවා අපේ පරිසරය අපිට දෙන සූර්ය ශක්තිය, ඒ වගේම වාතාශ්‍රය. මේ දේවල් ලැබෙන දිශාවක් විදිහට තමයි අපි උතුර ඊශාන නැගෙනහිර දිශාව අපි හඳුනාගන්නේ. ඒ අනුව එම දිශාවල් පිරිසුදුවෙන් තියන්න ඕනේ. අපි බලමු නිවසක අංග කුමන ආකාරයෙන්ද දිශාගත වෙන්න ඕනේ වාස්තු විද්‍යානුකූල කියන එක. නිවසක අපි දිශාගත කිරීමේදී ප්‍රධානවම නිවස පිහිටන දිශාව පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. නිවසේ උතුරු දිශාව, ඊශාන දිශාව සහ නැගෙනහිර දිශාව මේ දේවල් අපිට ශක්තිය ලැබෙන දිශාව ලෙස අපි හඳුනා ගන්නවා. එම දිශාවට නිවසේ අංග පිහිටන්න ඕනේ මොනවද කියලා අපි බැලුවොත් නිවසේ සාලය පිහිටන්න පුළුවන්. නිදන කාමර කොහොමවත් පිහිටන්න බෑ. ඒ වගේම පූජා කාමරය, ස්ටඩි රූම්, ළමයිගේ අධ්‍යාපන කාමර. ඒ වගේ දේවල් තමයි ඊශාන සහ නැගෙනහිර දිශාව අතර පිහිටන්න පුළුවන් වන්නේ. ඒ වගේම නැගෙනහිරෙන් අපි ගත්තාම ගිනිකොන දිශාවට ආවම ගිනිකොන දිශාව කතා කරන්නේ එකම දෙයයි. ගිනිකොන දිශාව තමයි නිවසේ මුළු තැන්ගේ තියන්න ඕනේ දිශාව. මුළු තැන්ගේට ඉඩ අතහැරියට පසු ඉතුරු වෙන ප්‍රමාණවල අපිට පුළුවන් නිදන කාමර හෝ නාන කාමර දිශාගත කරගන්න එම දිශාවල් තුළ. ඒ වගේම දකුණු දිශාවට අපි ගියොත් දකුණු දිශාවට පඩිපෙළක් නාන කාමර නිවැරදි දකුණු දිශාවටම අහු වෙන්න තියෙනක සුදුසු නැහැ. නාන කාමර දකුණු දිශාවේ ගිනිකොන දිශාවට බර කරලා තියන්න පුළුවන්. ඒ වගේම පඩිපෙළ දකුණු දිශාවට හසු වෙන්නත් පුළුවන්.
ඊළඟට අපි බලමු නිර්ත දිශාව. දකුණු දිශාවේ ඊළඟට අපි නිර්ත දිශාවට යමු. නිර්ත දිශාවේ නිවසේ ප්‍රධාන නිදන කාමරය තියන්න ඕනේ කියන එක වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. ඒ තමයි ඊශාන සහ නැගෙනහිර දිශාවෙන් ලැබෙන ශක්තිය තැන්පත් වෙන දිශාව නිර්ත දිශාව විදිහට වාස්තු විද්‍යාව අපි හඳුනා ගන්නවා. ඒ අනුව ඔබගේ නිවසේ ප්‍රධාන නිදන කාමරය ඔබ දිශාගත කරගන්න ඕනේ නිර්ත දිශාවට. බටහිර දිශාව වයඹ දිශාව අතර අපි බලමු. බටහිර දිශාවට අපි නිදන කාමර දාන්න පුළුවන්. නිදන කාමර කිසි ගැටලුවක් නැහැ. නමුත් බටහිරෙන් වයඹට බාර වෙන්න හෝ වයඹ දිශාවට ප්‍රධාන නිදන කාමර කිසිසේත් සුදුසු නැහැ. ප්‍රධාන නිදන කාමර සුදුසු එකම දිශාව නිර්ත දිශාව. ඒ වගේම බස්නාහිරෙන් වයඹ දිශාවට වයඹ සිට උතුරට නිදන කාමර යොමු කරන්න පුළුවන්. අමුත්තන්ගේ කාමරයක් දමන්න පුළුවන්. නිවසේ වැඩිහිටියන්ගේ කාමර දාන්න අමුත්තන්ගේ කාමරයක් දමන්න පුළුවන්. නිවසේ වැඩිහිටියන්ගේ කාමර දාන්න පුළුවන්. නිවසේ නාන කාමර තියෙනවා නම් ඒවා දිශාගත කරන්න පුළුවන්. පඩිපෙළ දාන්න පුළුවන්. වයඹ දිශාවට අපි නිවසක සියලු අංග දමන්න පුළුවන්. නමුත් වයඹ දිශාවට සුදුසු නොවන්නේ ප්‍රධාන නිදන කාමරය පමණයි. මෙලෙස නිවසක දිශාගත කරන දේ සරලව මම ඔබට පැහැදිලි කරා. මේ පිළිබඳ අපි ඇයි මේ දේවල් මේ දිශාගත කරන්න ඕනේ කියන එක වාස්තු විද්‍යාව විමසුමක් අපි ඉදිරියට ගේන්නම්. ඇයි සාලය නිර්ත දිශාවට හොඳ නැත්තේ? ඇයි සාලය ගිනිකොන දිශාවට හොඳ නැත්තේ? ඇයි නිර්ත දිශාවට විතර මාස්ටර් බෙඩ්රූම් එක ගෙනියන්න කියන්නේ? මේ කරුණු අපි වාස්තු විද්‍යානුකූලව පහදලා දෙන්නම්. අපත් සමග රැඳී සිටින්න ඔබ සැමට සුබ දවසක්. ඔවුරා වාස්තු හෝම් පැවති නිවසේ වාස්තු දෝෂ මගහැර දිනෙන් දින දියුණුව කරා යන්නන්ගේ විශ්වාසය දිනු අප ඔබගේ සිහින නිවාහනයේද වාස්තු විද්‍යානුකූල වගකීම බාරගන්නෙමු. වාස්තු පරීක්ෂාව, වාස්තු විද්‍යානුකූල නිවාස සහ ව්‍යාපාර සැලසුම්, වාස්තු විද්‍යාත්මක නැවත සැලසුම් ඉදිකිරීම සහ ඉදිකිරීම අධීක්ෂණය කතා කරන්න 077 555 44 45